හෙලෝ ගයිස්. රටකජු කියන්නේ පෝෂක පදාර්ථ වලින් පොහොසත් ආහාරයක්. ඒවායේ ප්‍රෝටීන් සෞඛ්‍ය සම්පන්න මේද සහ තන්තු වැනි දේවල් අඩංගුයි. මේවා ශරීරයට ඉතාම ගුණදායකයි. ඒත් ඕනෑම දෙයක් වැඩිපුර ගැනීම හොඳ නැහැ වගේම තමයි රටකජු වැඩිපුර කෑවොත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බර වැඩිවීම, ඊට පස්සේ පෝෂණ අසමතුලිතතාව, ඊට පස්සේ ආහාර ජීර්ණ ගැටලු, ඊට පස්සේ අසාත්මිකතා, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. රටකජු වල ගොඩක් කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා ගොඩක් කෑවොත් පහසුවෙන් බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෝෂණ අසමතුලිතතාව. ඒ වගේම තමයි ඔබ රටකජු විතරක් ඕනකට වඩා කෑවොත් වෙනත් ආහාර වලින් ලැබෙන පෝෂක පදාර්ථ ශරීරයට නොලැබී යන්න පුළුවන්. සමබර ආහාර වේල පවත්වා ගැනීම වැදගත්. රටකජු වල තන්තු වැඩි නිසා එක පාරටම විශාල ප්‍රමාණයක් කෑවොත් බඩ පිපීම වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු අසාත්මිකතා ගැන. මොනවද මේ අසාත්මිකතා? සමහර අයට රටකජු වලට අසාත්මිකතා තියෙනවා. මේක හරිම භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසට 14ක් වගේ ප්‍රමාණයක් කෑමෙන් මේ ගුණාංග ශරීරයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෙදපු හෝ ලුණු දෙමු රටකජු වලට වඩා අමු තෙල් නැතිව බෙදපු රටකජු තමයි ගොඩක් හොඳ. ඉතින් වීඩියෝ එකට එකතු වුණාට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. සුබ දවසක්.